විවාහය විශ්වාසය වාසනාව හරය යහපත. මම කවදාවත් දැකලා නැහැ ප්‍රමාද වෙලා විවාහ වුණෑයයි කියලා මිය කියා එක්ක. ඒ වගේම මම කවදාවත් දැකලා නැහැ කල්ැතුව විවාහ වෙලා කල්ැතු විවාහ වුණෑයි කියලා මිය කියා එක්ක. නමුත් මම දැකලා තියෙනවා වැරදි කෙනාව විවාහ කරගත් නිසා මිය ගිය ගොඩ දෙනෙක්. විවාහය සාර්ථක වී ඇත්තේ ඔබ අපේක්ෂා කළ විවාහ ප්‍රමිතිය ගොඩනැගීමට නොහැකි වූ බැවිනි. ඔබ කුරුරිය, ඔබ ඊර්ෂ්‍යාවෙන් පිරී ඇත, ඔබ රාගයෙන් පිරී ඇත. ආදරය යනු කුමක්දැයි ඔබ කවදාවත් දැන සිටියේ නැත. ප්‍රේමයේ නාමයෙන් ඔබ උත්සාහ කළේ ප්‍රේමයේ ප්‍රතිවිරුද්ධ දෙයටයි. උරුමකම් කීමටයි, ආධිපත්‍ය ලබා ගැනීමටයි, බලය ලබා ගැනීමටයි. විවාහය කියන්නේ අති උත්තරීතර දෙයක්. මේ ලෝකයේ පැවැත්මට වැදගත්ම දෙයක්. නමුත් අවාසනාවකට අද විවාහයට ලැබෙන තැන ගැන අප දෙවරක් සිටිය යුතුයි. හදිසි තීරණ මත බොහෝ දෙනා විවාහය කියන දෙයට යොමු වෙනවා. නමුත් ඇත්තටම දුරදිග බලන්නේ නැහැ. පස්සේ පසුතැවෙනවා. අවසාන ප්‍රතිඵලය තමයි තික් කසාදය. ඒ නරක ප්‍රතිඵල අත්දකින්න වෙන්නේ අහිංසක දරුවන්ට. ඒ වගේම තමයි හැකීම් වලට නැත්තම් මුදලට වහල් වී නොකැලපෙන විවාහ තවත් ප්‍රශ්නයක් ඇති. හදවතට පමණක් නොව බුද්ධි රිඩක් දෙන්න. සාර්ථක විවාහ ජීවිතයක් ඇති කරගන්න උත්සාහ කරන්න. හදිසි කෝපය, හිතේ තරහා තමා ගැනීම, අනික පහත් කර තැලකීම, අනියන් සබත්තා ආදී පෞල් ජීවිතය විනාශ කරන යක්ෂයන්ගේ උපායන් බව හොඳට මතක තබා ගන්න. නින්දට යන විට ඔබේ සහකරුවා හෝ සහකාරිය සමග තරහින් නින්දට නොයන්න. එමෙන්ම ඔහුට හෝ ඇයට වංචාවක් කරන සිතින් නින්දට නොයන්න. සාර්ථක පෞල් ජීවිතය ඔබේ ජීවිතය නිසි තැනට, නිසි වෙලාවට, නිසි කලට රැගෙන යයි.